සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ සියලුම දෙනාට. ආස්වාස්ම දෙවන අධීරයේ ප්‍රතිලාභීන්ටයි මේ විශේෂ නිවේදනය. දෙවන අධීරයේ තවම මුදල් ලැබුණේ නැත්නම් මේ හේතුව නිසාද බලන්න. ඔයත් ඉක්මනින්ම ඉතින් මේ වීඩියෝ එක අවසන් වෙනකන් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell button එකත් click කරලා තියාගන්න. එතකොට තමයි ඔයාලට පුළුවන් වෙන්නේ මන් දාන මේ වගේ විශේෂ වැදගත් සහ රජයෙන් ලබා දෙන අසසුම දීමනාව, වැඩිහිටි දීමනාව, ආබාධිත දීමනාව, වකුගඩු දීමනාව, පාසල් ළමුන්ට දෙන දීමනාව සහ තවත් රජයෙන් දෙන සෑම දීමනාවක්ම ඒ වගේම සහන වැඩසටහන් ගැන වීඩියෝ කාටත් කලින් බලන්න. ඒ වගේම හරිම විස්තර දැනගන්නත් පුළුවන්. වීඩියෝ එකට ලයික් එකකුත් දාලා ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ බලන්න ෂෙයා කරන්න. ඔයාගේ අදහසත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා. ඉතින් අසසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවන අධීරය යටතේ තෝරාගත් ප්‍රතිලාභීන්ගේ නාම ලේඛන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රදර්ශනය කරලා තියෙනවා කියලා සුබසාධක මණ්ඩලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ අසසුම ප්‍රතිලාභ බැරි කිරීම සඳහා බැංකු ගිණුම් අනිවාර්ය වන අතර තේරීපත් වූ ප්‍රතිලාභීන් අතරින් බැංකු ගිණුම් විවෘත කර නැති ප්‍රතිලාභීන් තවමත් සිටින බව. ඉතින් අසසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ දෙවන අධීර සඳහා තේරීපත්ව මෙතෙක් බැංකු ගිණුම් විවෘත නොකරන ලද ප්‍රතිලාභීන් තම අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා බැංකු ගිණුම් විවෘත කිරීමට අදාළ ලිපිය ලබාගෙන එම ලිපිය මහජන බැංකුව හා ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ලංකා බැංකුව හෝ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකු වලින් තමන්ට පහසු බැංකු ශාඛාවක් වෙත ඉදිරිපත් කරලා අසසුම ප්‍රතිලාභී බැංකු ගිණුමක් විවෘත කළ යුතු බව අදාළ නිවේදනයේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් ප්‍රතිලාභීන් හැකි විගසමෙන් බැංකු ගිණුම් විවෘත කරලා අදාළ බැංකු ගිණුම් විස්තර ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබා දෙන්න කියලා අපි මතක් කරනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙනවා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකකුත් දාලා ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයාගේ අදහසත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.